අපේ මේ කෝ ඇක්ටිවේෂන් කෝ ස්ට්‍රෙන්තනින් කියන ව්‍යායාම වල ඊළඟ හතරවෙනි අවස්ථාව තමයි අපි මේ ශ්‍රෝණි පතුල තද කරා, බ්‍රිජ් කියන ව්‍යායාම කරා, ඊට පස්සේ අර බර්ඩ් ඩොග් පොසිෂන් එකට ගියා. ඊට පස්සේ ඒකම ප්ලෑන්ක් කියන ව්‍යායාම ගොඩක් අය දන්නවා මේ ප්ලෑන්ක් කියන ව්‍යායාමය. ඒකත් කරන්නේ මේ කෝ එක ශක්තිමත් කරන එක. අපි හැම මාංශ පේශියන්ම එකතු කරගෙන තමයි මේ ව්‍යායාම සිද්ධ කරන්නේ. ඒතර මෙන්න මේ ඉරියව්වට යන්න ඕනේ. මේම වැලමිටින් ඉන්න යාගෙන ගොඩක් වෙලාවට මේ උරහිසේ අබෞත් කියන අය මේක කරන්න හොඳ නැහැ. ඒ ශක්තිමත් වුණාට පස්සේ තමයි කරන්නේ. මේ විදිහට හොබල් කරන් ඉන්න එක තමයි කරන්නේ. හරි අමාරුයි මේක ටිකක් බඩ ඔස්සලා ඉස්සරහා බලාගෙන අර ඔක්කොම මාංශ පේශි එකට එකතු කරගෙන ඉන්න තමයි මේ සිද්ධ කරන්නේ. මේක සාමාන්‍යයෙන් තප්පර 15ක් මුලින් තියාගෙන උත්සාහ කරන්න. ඊට පස්සේ තප්පර 30ක් මේ ආකාරයෙන් වැඩි දියුණු කරන්න පුළුවන්. තප්පර 60ක් දක්වා ඒ වගේ 60ක 3ක් කරන්න පුළුවන් නම් ඇත්තටම අපේ කෝ එක සාමාන්‍ය ශක්තිමත් වෙනවා. මේක කරන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට අපේ කොන්ද සහ උරස ආශ්‍රම මාංශ දිලි ගොඩක් ශක්තිමත්